හරි පුතේ. ඔයාලා හිතුවා හරියටම හරි. අපි මේ ප්‍රවේශයක් ගත්තේ නැත්තම් පුංචි ළමයි 3 දෙනෙක්ගෙන් පොඩි ප්‍රවේශයක් ගත්තේ. ඔයාලා ගොඩක් අමාරුයි. තේරෙන්නේ නැහැ කියන මේ ලොජික් ගේට් පාඩමට ආරම්භයක් ගන්න. රයිට්. මොනවද මේ ලොජික් ගේට් එකක් කියලා කියන්නේ? ඔයාලා දන්නවා ඉලෙක්ට්‍රෝනික පරිපථ තියෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් දැන් තියෙන ගොඩක් ස්ටෙප් වල අපි ටැප් එකට ගිහිල්ලා අත ඇල්ලුවම ඔටෝමැටිකලි වතුර එනවා. එහෙම නැත්නම් සමහර ගේට් දොරවල් තියෙනවා. අපි ඒ ගේට් එක දොර ගාවට ගියම ඔටෝමැටිකලි ඒ දොර ඇරෙනවා. මේ වගේ සරල පරිපථයේ ඉඳලා සංකීර්ණ පරිපථවල කුඩාම තැනුම් එකක තමයි පුතේ මේ ලොජික් ගේට් එක කියලා කියන්නේ. මේ ලොජික් ගේට්ස් මිලියන ගණනක් එකතු වෙලා තමයි පුතේ මේ සරල පරිපථයේ දැන් සංකීර්ණ පරිපථ දක්වා සියලුම පරිපථ නිර්මාණය වෙලා තියෙන්නේ. හරි. අපි අද කතා කරන්නේ පුතේ පරිපථ නිර්මාණය ගැන නෙවෙයි පුතේ මේ ලොජික් ගේට් වල ලොජික් එක ගැන. කියන්නේ හැමෝම තේරෙන්නේ නැහැ කියන පාර්ට් එක අපි ඊටාම සරලව පුතේ පුංචි ළමයි 3 දෙනෙක් උදව් කරගෙන අපි මේ ලොජික් ගේට්ස් කියන අමාරුයි කියලා කියන පාඩම සරලව පුතේ අපි විසඳ ගන්න උත්සාහ කරමු.